හායි කොහොමද ඔයාලට දැන්නම් වෙලාව 10:45යි මම මේ කරකර ඉන්නේ අප එක්ස්ටර්නල් ඩිග්‍රී ප්‍රෝග්‍රම් එක අප මාර්කටිං කෝස් එකේ අසයින්මන්ට් මාක්ස් ෆයිනලයිස් කරන ගමන් ඉන්නේ ඒකේ මම දැකපු කාරණා ටිකක් ඔයාලට කියන්න හිතුණා ඔයාලට වැදගත් වෙයි කියලා හිතුණා මම ඔයාලට පෙන්නන්න මම Excel sheet එක මම samples වගේ හැදුවා වැරදියට ගන්න එපා මේ ඇත්ත ඉන්ඩෙක්ස් නම්බර් රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් නෙවෙයි මේවා හදපුවා අර සිටුේෂන්ස් ටික විතරක් මම මෙතන පෙන්වන්න තමයි try කරන්නේ පෙන්වන්නම් ඔයාලට පේනවා ඇති මම මේ assignment එකේ සමරි එකක් සමහරවිට ඔයාලත් මේ වැරදි කරනවා ඇති මම මේ මෙතන බොරු ටිකක් රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් ටිකක් දාලා තියෙනවා ලකුණු දාලා තියෙනවා රිමාර්ක් එක දාලා තියෙනවා දැන් සමහර අය හිතනවානේ assignment දැන් හිතන report එකක් කියලා report එකක් නම් දැන් මේ ඉවැලුවේටර්ස්ලා බලන්න නැතිව ඒ කියන්නේ එක්සැමිනර් හරි ලෙක්චර්ස්ලා හරියට මේක බලන්න නැතිව ඉතින් අපි ඕන එකක් සබ්මිට් කරමු සමහරට යාළුවෙක් එකක් අරන් ඒ කියන්නේ සබ්මිට් කරනවා ඉතින් මේ වගේ අවස්ථාවල ඒ කියන්නේ මේ දැක්කද දෙන්නෙකුට කොපීඩ් කියලා හම්බෙන්න පුළුවන් ලකුණු ඒ කියන්නේ ලකුණු බිඳුවයි රිමාර්ක් එකත් එක්ක එතකොට මෙතනදී එක්සැමිනර්ට වැඩක් නැහැ කාගෙන්ද කවුද කොපි කරේ එහෙම දාලා නැහැ ලකුණු බිඳුව කෙලින්ම දාන්න පුළුවන් මේ මම මේ ෆයිනලයිස් කරපු ලිස්ට් එකේ තිබ්බ දේවල් ටිකක් මම මේ ෂෙයා කරන්නේ ඊට පස්සේ තමයි සමහර කට්ටියගේ තිබ්බා ඒ කියන්නේ assignment එක අප්ලෝඩ් කරපු ડોකියුමන්ට් එක ඒ කියන්නේ රීඩ් කරන්න බෑ ඕපන් වෙන්නේ නැහැ ෆයිල් එකක් කියනවා ඉතින් අනිවාර්යෙන් ඔයාලා assignment එකක් සබ්මිට් කරනකොට ඒක PowerPoint එකක් වෙන්න පුළුවන් සමහර report එකක් වෙන්න පුළුවන් ඔයාලා මුලින්ම බලන්නේ ඒ ડોකියුමන්ට් එක දැන් හිතන්න ඔයාලා PDF එකකට කන්වර්ට් කරනවා වෙන්න පුළුවන් කන්වර්ට් කරලා වැඩද කියලා බලන්න සමහරට errors එන්න පුළුවන් ඉතින් ඒ වෙලාවට වෙන්නේ ඉතින් examiner open කරන්න බැරි වුණාම මේ වගේ comment එකක් දාලා බිඳුව දාන්න පුළුවන් ඊළඟ කාරණේ තමයි සමහර දැකපු කට්ටිය ඒ කියන්නේ සමහර දේවල් සමහර කට්ටිය කරලා තිබා මේක මේ දැන් එක්සැමිනර් නිකන් මුල් ඒ කියන්නේ මුල් පිටු ටික විතරක් බලලා ඊටු ටික බලන්න නැතුව ඇති කියලා හිතලා මුල් ටික විතරක් අර කියන්නේ assignment එකේ introduction එක සමහර කම්පැනි එකක් ගැන අහලා තිනවා නම් කම්පැනි introduction එක ඒ ටික විතරක් ලියලා එතනින් එහාට ඔය වෙන මොන හරි බයිලාවක් ලියලා නැත්නම් ඊටු ටික හිස් තියලා එහෙම කරපු කට්ටිය හිටියා එතකොට ඒ කට්ටියට අර අදාළ කොටසට විතර දැන් හිතන්න ලකුණු 10යි කියලා එකට ඒ කොටසට විතර ලකුණු හම්බ වෙනවා ඊටු ටික අපිට ඒක assignment එක relevant නැති හින්දා ඒ තුලින් එහාට මාක්ස් නැහැ ඊට පස්සේ ඊළඟ තමයි සමහර කට්ටිය මෙයාලා කියන්නේ මොනවාද assignments අතර reports බලන්නේ නැහැ ඔය නිකන් submit කරලා තිබ්බත් ඇති එහෙම කියලා ඉතලා වෙන assignment submit කරන ළමයිනුත් ඉන්නවා ඒ කියන්නේ අර නිකන් submission එක විතරක් බලලා ලකුණු 10යි කියලා හිතලා එහෙම ඉන්න කට්ටිය ඉතින් ඒ වෙලාවට මෙන්න මේ කමෙන්ට් එක wrong assignment එකක් සබ්මිට් කරලා තියෙන කියලා රිමාර්ක් එක දාලා බිඳුව දාලා තියෙනවා. ඉතින් මම මේ කිව්වේ ඒ කියන්නේ මේ දැන් මම බලපු ලිස්ට් එකේ ෆයිනලයිස් කරපු ෂීට් එකේ තිබ්බ ලක්ෂණ ටිකක් මම මේ කිව්වේ. ඉතින් මීට වඩා තව තියෙන්න පුළුවන්. හරි ඒ හින්දා ඒ කියන්නේ assignment කියන එක සෑහෙන වැදගත්. මම මේ කියන්න හදන්නේ මෙහෙම වැරදි කරන්න එපා. assignment එකක් කරනකොට genuine කරන්න හරියට කරන්න මීට අමතරව late submissions තිබ්බත් late submissions වලදී ලකුණු අඩු වෙනවා වගේම ඒ අදාළ කාල සීමාව ඇතුළත සබ්මිට් කරේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ සබ්මිෂන් එක ඉවැලුවේෂන් වලටවත් ගන්නෙ නැහැ. ඉතින් ඔයාලත් දන්නවා assignment කියන එක සෑහෙන වැදගත්. මොකද paper එකකට ස්කෝර් කරනවට වඩා assignment එකකට ලකුණු ගන්න එක ලේසි. මම කියන්නේ සාපේක්ෂව අපිට කාලය තියෙන එකට ලෑස්ති වෙන්න. ඉතින් ඒ හින්දා assignment ටිකක් intentionally ඒ කියන්නේ අවධානය දීලා ලකුණු ගන්න පුළුවන් නම් ඒක වටිනවා. මොකද අරමං කලින් කිව්ව කාරණේ දැන් හිතන්නකෝ ලකුණු 40ක් assignment වලට හම්බ වෙනවා නම් CA marks කියලා හම්බ වෙනවා නම් ඒකෙන් ලකුණු 20ක් ඒ කියන්නේ 40න් 35ක් 36ක් ගන්න එක අමාරු නැහැ. ඒ කියන්නේ paper එකේ තරම් අමාරු නැහැ. ඉතින් 35ක් 36ක් වගේ ගන්නවා කියන්නේ assignment එතන ඊට පස්සේ exam paper එක ගැන ලොකුවට worry වෙන්න දෙයක් නැහැ මම කියන්නේ. ඔයාලා නිකන් පාස් වෙන්න විතරක් නම් ඕනේ. ඉතින් ඒකට යන්න හිතන් ඉන්න ළමයෙකුටත් මේ assignment marks සෑහෙන වැදගත්. ඉතින් ඒ හින්දා assignment වලට දෙන focus එක වැඩි කරන්න මම මෙතන මේ example එකට registration numbers 5යි දාලා තියෙන්නේ. මේ වගේ තිබ්බා බර ගාණක් තිබ්බා. ඉතින් එහෙන් තමයි මේ කතාව මම කියන්නේ ඔයාලත් එක්ක share කරන්න assignment එක පුළුවන් නම් අවධානයෙන් කරන්න. මේ මම පෙන්නපු වැරදි ටික ගැනත් හිතන්න සමහරවත් කරලා තියනවා වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ කතාව තමයි අර මම late submissions ගැන කතා කරේ. ඉතින් මේක ගොඩක් internal ළමයිනුත් ඒ කියන්නේ කරන වැරද්දක්. ඉතින් assignment එක deadline ඒ කියන්නේ assignment එක දෙන්නේ මාස දෙකකට විතර කලින්. හැබැයි deadline එක දන්නකො 15 වෙනිදා කියලා. 15 වෙනිදා තමයි submit කරන්න උත්සාහ කරන්නේ. සමහර ඊට පස්සේ කියනවා lap එක වැඩ නැහැ, internet වැඩ නැහැ. ඊට පස්සේ මොන හරි file එක miss වුණානේ save කරපු එක save වෙලා නැහැ. ඉතින් 1000ක් හේතු.
තෝට දැන් මම වගේ ලෙක්චර් කෙනෙක් නම් ඉන්නේ ළමයි දන්නවා මම නම් එහෙම chance එකක් දෙන්නේ නැහැ සාමම දන්නවා අනිත් lecturers එහෙම chance දෙන්නේ නැහැ හරි මඩුයි එහෙම chance දෙනවා හේතුව ඔයාට මාස දෙකක් තිබ්බා සබ්මිට් කරන්න මොකද පෝර්ටල් එක LMS එක ඕපන් කරලා දෙනවා ඕනම වෙලාවක සබ්මිට් කරන්න පුළුවන් ඒ කියන්නේ ඒක 15 වෙනිදා විය යුතු නැහැ 13 12 11 10 ඔය දවස් ටිකම පස්සට තියෙනවා ඉතින් වෙලාවට වැඩ කරන්නත් ඉගෙන ගන්න මේ assignment submit කරනකොට මොකද මේක assignment deadline කියන එක ඒ කියන්නේ assignment නැත්නම් education වලට විතරක් සම්බන්ධ දෙයක් නෙවෙයි අපේ ජීවිතවලත් සමහර තැන්වල අපේ deadline තියෙනවා ඒවා ඒ වෙලාවට අපි කල් ඒ කියන්නේ වැඩ කල් දාන එක නතර කරගන්න පුළුවන් හොඳම විදියක් තමයි මේ deadline එකට වැඩ කරන එක. ඉතින් deadline හරියට achieve කරන්න බැරි කෙනෙක් නම් ඔයාගේ ජීවිතේ ගොඩක් ඔයා ඒ කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් ඉස්සරහට අනිවාර්යෙන් ඒ හින්දා ඉතින් මේ කැලලත් හදාගෙන යන්න. ඉතින් මේක තමයි assignment කතාවෙන් ඔයාලට මට කියන්න තියෙන කතාව. ඊට අමතරව ඔයාලගේ තියෙන මොන හරි ගැටලු සමහරට ඔයාලගේ තියෙන අදහස් පුළුවන් නම් කමෙන්ට් විදිහට share කරන්න. ඉතින් මට කරන්න පුළුවන් උදව්වක් නම් මම අනිවාර්යෙන් ඒ කමෙන්ට් එක reply එකක් විතර කරන්නම්. ඒ වගේම තමයි වීඩියෝස් බලන ගොඩක් ඒ කියන්නේ මගේ වීඩියෝස් බලන ගොඩක් ඇකඩමික් ඉන්ට්‍රස්ට් එක තියෙන ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් එයාලත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඔයාලට උදව්වක් විදියට. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. හැමෝටම සුබ දවසක්.